අයුබෝවන් ඔන්න අද මේ රෙන්කෝන් හදන්න යන්නේ ජපාන් වලින් රෙන්කෝන් කියන්නේ මේකට ලංකාවේ නම් නෙළුම් වල කවුරුත් දන්නවා අපි බලමු අපේ ලන්ච් ප්ලේට් එකට කොහොමද මේක අපි බෙදුමක් විදියට හදාගන්නේ කියලා මේ නෙළුම් වල එක තෙල් දාගන්න යන්නේ මම ඒකට තෙල් ටිකක් දාලා දාගන්නවා අපිට ඊට පස්සේ මම ලෑස්ති වෙගෙන තියෙන ලෝණු ටික සුදු ලෝණු රම්පේ කරපින්ට පස්සේ මගේ ලුණු ටික මම ඉස්සෙල්ලා දාගන්නවා අදයකට. ඊට මම දානවා රම්පේ කරපින්ච සුදු ලුණු. පොඩි සුරුළු කෑලි ටිකක් දාගන්නවා. අන්න මේ ගානට ලුණු ටික බ්‍රවුන් එකකට එනකොට මම කපාගත්ත රෙන්කෝන් ටික මේකට දානවා. නෙළුම් වල ටික. පස්සේ මම කහ ටිකකුයි මිරිස් කුඩු පොඩ්ඩක් දාගන්නවා මොකද මෙයාට ටිකක් ඉස්සරහට හදන්න බෑ ඒ නිසා ඊට පස්සේ මගේ කපුරකට දෙන්නට තියෙනවා ටිකක් ලුණු දාගන්නවා අල්ලාගත්ත ජපනීස් උම්මලකඩ ටිකක් මේ කියන්නේ ජපනීස් උම්මලකඩ කට්ටවසි මම මේකෙන් ටිකක් දාගන්නවා මේක මොන විදිහට තමයි මගේ රෙන්කෝන් එක